ආයුබෝවන් යාළුවෝ හැමෝටම. ඔන්න අද මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ මගේ 4 වෙනි තෙමු ඕඩර් එක. මේකේ තියෙන විශේෂය තමයි මම මේකේ ඕඩර් කරලා තියෙනවා ලස්සනම ලස්සන ගේම් එකක්. අවුරුද්දට හැමෝටම එකතු වෙලා සෙල්ලම් කරන්න පුළුවන්. එහෙනම් බලමු මේ ඕඩර් එකේ මොනවද තියෙන්නේ කියලා. ඔන්න මේක තමයි මගේ මේ පැකේජ් එක. බලමු මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම මම මේ පැකේජ් එක දැම්මේ මට ඕන වෙලා, හැබැයි මට මෙහෙන් හොයාගන්න බැරි වෙච්ච කොණ්ඩ කට්ටු වගේක් ඕඩර් කරන්න. මේ තමයි ඒ කොණ්ඩ කට්ටු. එතන මට මේක හොයාගන්න, කියන්නේ මගේ අවශ්‍යතාවයට ගැලපෙන්න මේ ටික මේ හොයාගන්න තිබ්බේ නෑ. මෙන්න මේ වගේ මේක එක එක ටයිප් තිබ්බා. හැබැයි මෙන්න මේ જાති එක හොයාගන්න තිබ්බේ නෑ. මොකද අර මගේ කොණ්ඩේ කර්ලිනේ. ඉතින් මම අර ඔෆිස් යද්දී මං කොණ්ඩේ ගුලියක් විදිහට, ගෙඩියක් විදිහට තමයි බඳින්නේ. ඉතින් ඒකට මට මේ කොණ්ඩ කටු හරියටම මේ જાතියම ඕන වෙලා තිබ්බා. හැබැයි ඒ ටික මෙහෙම මට හොයාගන්න තිබ්බේ නෑ. මම ගත්තේ ඒවා මට හරි ගියේ නෑ. ඉතින් මේක දැක්ක නිසා තෙමු එකෙන් ඇත්තටම මට ගන්න ඕන වෙලා තිබ්බේ මේ කටු ටිකක්. හැබැයි කටු ටික විතරක් ඕඩර් කරන්න බැරි නිසා මම තව බඩු 2-3ක් ඕඩර් කරා. බලමු ඒවා මොනවාද කියලා. මේක ඇත්තටම මට මාර සතුටුයි මේ ටිකක් හොයාගන්න ලැබිච්ච එකට. එකෙන් 10ක් මම ඕඩර් කරා. ඊට පස්සේ මේක ඇවිල්ලා අයිස්ක්‍රීම් පොප්සිකල් හදන්න. මේකටත් ලොකු ගාණක් උනේ නෑ. පොප්සිකල් හදන්න මෙහෙම වහලා දැන් මෙහෙම ඒකත් මේ දවස්වල රස්නේ නිසා පොප්සිකල් හදලා බලන්න ආස හිතුණා. ඒ නිසා ඒක ඕඩර් කරා. මේකත් ලොකු ගාණක් වුණේ ඇත්තටම. මට ඇත්තටම මං කොණ්ඩ කටු ටික ගන්න තමයි ඕඩර් එක දැම්මේ. ඒ වුණාට මේ ටිකත් නිකන් දැක්ක නිසා ගත්තා. ඊළඟට මේකත් මේ ලොකු ගාණක් වුණේ නෑ. පොඩි ගාණකට මම ගත්තේ. මේක ගත්තේ අර අපි එක වෙල දන්නවා ඇති මේක දැක්කාමත් කැම જાති හදත්තේ අර තෙල් පොඩ්ඩක් ගන්න ඕන වුණාම භාජනයේ තෙල් ගා ගන්න. හැබැයි මට නිකන් සැකේ තියෙන්නේ මේක මේ රබර් වගේ උණු වෙනවද දන්නේ නෑ. තාම පාවිච්චි කරලා බැලුවේ නෑ. පාවිච්චි කරලා බලමු. මේකත් ලොකු ගාණක් වුණේ නෑ. රුපියල් 200 ගාණක් වගේ හැම ගාණක් තමයි උනේ. ඊට පස්සේ මේ පැකේජ් එකේ මම ආසම එක. මේක ඇත්තටම මම කාඩ් එකට දාගෙන හිටියා ඕඩර් එකක් දාන්න ඕන නොදාන්න ඕන කියලා. ඉතින් මේ ඕඩර් එකත් එක්ක මම මේක ඕඩර් කරා. මේක ඔයාලා දැකලත් ඇති. මම ඇත්තටම මේක දැක්කේ අර TikTok එකේ එහෙම මේ ෆන් ගේම් එකක් විදිහට කට්ටිය ප්ලේ කරලා මේ වීඩියෝස් දාලා තිබ්බා. ඒක දැක්කම මට ගන්න ආස හිතුණා. මේක ඔයාලා දැකලා ඇති සමහර විට. ඉතින් මේක මම ගත්තා. තාම බබා චූටි. බබත් එක්ක නම් සෙල්ලම් කරන්න බෑ. හැබැයි කවදා හරි එයත් එක්කත් සෙල්ලම් කරන්න පුළුවන්. මට මේක ඇතුළේ බලන්න තමයි ආසාවෙන්ම හිටියේ මම. මොකද කොහොමද තියෙන්නේ බලන්න. මේක මං හිතන්නේ ඔයාලා අනිවාර්යෙන් දැකලා ඇති. YouTube එකේ shorts වල වගේ, TikTok එකේ, Facebook එකේ ওই හැමතැනම මම දැක්ක මේ වගේ මෙන්න මේ සෙට් එක. ඔයාලා දැකලත් ඇති. මේක ඇත්තටම ගේම් එකක්. මම මෙතන ස්ක්‍රීන් එකේ දාන්නම්. මම ඔය දැක්ක TikTok වීඩියෝ එකක්. මේක
තිබ්බ විදියට 4 විදියකට සෙල්ලම් කරන්න පුළුවන්. මැච් කරන්න. මම ඉස්සරහට මම දැන් මේ අවුරුද්දේ නිවාඩුවට ගමේ යන්න හිතන් ඉන්නේ. හේ ඉන්න පොඩි යාළුවෝ ටික. ඉස්සරහට කොහොමද මේකෙන් සෙල්ලම් කරන්නේ කියලා මම වීඩියෝස් අරගෙන එන්නම්. ඇත්තටම මේක මම බබා ලොකු වුණාම එයත් එක්ක උනත් හරි ආසාවෙන් හරි. ඉස්සර නම් අපි අවුරුදු කාලයට බෙල්ලෝ දානවා එහෙමනේ. මේ ගේම් එකත් හරි ෂෝක් එකට තියේ අවුරුදු කාලෙට ඊට පස්සේ නිකන් ඉන්න වෙලාවට බබත් එක්ක උනත් සෙල්ලම් කරන්න. කොහොමද මේකෙන් සෙල්ලම් කරන්නේ කියලා මම වීඩියෝස් දාන්නම් අවුරුදු කාලෙට ගමේ ගියාම. ඉතින් නම් හරිම ෂෝක් අනේ. මම හිතුවේ නෑ මෙච්චර මේ ගාන්ටම සයිස් එකට කැලි තියේ කියලා. ලී පේනවද මන්ද හරි ලස්සනයි. මම මේකෙන් කොහොමද ගේම්ස් කරන්නේ කියලා දාන්නම්. සාමාන්‍යයෙන් බබාලා ඉන්න කට්ටියට මේක ෂෝක් වෙයි. අර බබත් එකට කාලි ගත කරන්න. එතකොට එයාගේ මේක අර මෙමරි චෙක් කරන්න හැම මේක ගේම් එකක් විදියට සෙල්ලම් කරන්න පුළුවන්. ඒක හරි ෂෝක්. ඒක සතුටුයි මට ගත්තට. ඔන්න ඔය ටික තමයි ඉතින් මේ ඕඩර් එකෙන් පස්සේ ආයෙත් එමු එකෙන් ඕඩර්ස් දාන්නේ නෑ කියලා තමයි හිතාගෙන ඉන්නේ. හැබැයි ඉතින් බජට් එකට ගැලපෙන මම ගන්න බලාපොරොත්තු දෙයක් තිබ්බොත් ආයි ගන්නවා. ඔන්න ඔහොම තමයි ඉතින් මගේ ඒ ඕඩර් එක තාම මේ ටික සුදු මැණිකට පෙන්නුවේ නෑ. මේ කැලි ටිකත් එයාට පෙන්නලා බලන්න ඕනේ. ඔන්න ඔහොම තමයි ඒ ඕඩර් එක. පැටි සුදු අම්මා මොකද රටරන් එක මොනවාද සෙල්ලම්ද පැටියෝ ආහා නෝ කන්නේ නෑ අම්මේ දෙල්ලන්නේ ඕවා ඕවා සෙල්ලන්නේ යන්නේ කන්නේ නෑනේ ඔප්පා දෙයියෝ බලන්න ගොඩක් තියෙනවා. ඔන්න ඉතින් ඔහොම තමයි සුදු මැණිකේ අලුත් ගේම් එකෙන් සෙල්ලම් කළේ. අදට ඔන්න අපේ වීඩියෝ එක ඉවරයි. තවත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. යාළුවෝ හැමෝටම බයි බයි.